හායි කොහොමද ඔයාලට අද මැයි 10 අද අපි දෙන්නගේ හස්බන්ඩ්ගේ මගේ දෙවෙනි වෙඩින් ඇනිවර්සරි එක. ඉතින් අද මුකුත් ලෑස්ති වෙගත්තේ නැහැ. මුකුත් සෙලිබ්‍රේෂන් වන්න කොහෙවත් එළියට යන්නවත් මුකුත් දාගත්තේ නැහැ. මොකද අපි දෙන්නම ටිකක් බිසි වෙලා හිටියා සා දැනටත් ටිකක් බිසි. ඒ නිසා ඊනට දැන් මම හිතුවා මොන හරි දෙයක් කරන්න සුළුවෙන් හරි මොන හරි දෙයක් කරන්න ඕනි කියලා. මොකද ටිකක් එයා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඒ හන්දා ඒකත් එක්ක බලමු මම මොනවා හරි දෙයක් තාම හරියට ප්ලෑන් කරගෙන නැහැ මොනවද කරන්න කියලා. හැබැයි මොනවා හරි චුටියට හරි දෙයක් කරන්න ඕනේ. එයා දන්නේ නැහැ. මොකද දැන් එයා ක්ලාස් එකේ ගණන් ගිහින් ඉන්නේ. එයාට දැන් මොකද දන්නේ නැති නිසා මම දැන් කොහොමද අද මම එළියට යනවා මේ ගෙදරට බඩු ගේන්න මාසෙ මැද පොඩි ග්‍රොසරි shopping එකක් යනවා. ඉතින් ඒ ගමන්ම මොනවා හරි ගේන්න තමයි කල්පනා කරේ. අද මම තනියම යන්නම් කියලා කිව්වා. මොකද මට මේ ටික තනියෙන් කරගන්න ඕන හන්දා. එයාට ටයිම් නැති නිසා මම තනියම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉස්සරම හදාගන්න මම මොනවද කරන්න ඕනේ කියලා ප්ලෑන් එකක්. තාම හරියට මොකුත් අදහසක් නැහැ. මොනවා හරි පොඩක් සරසලා වගේ මොන හරි දෙයක් කරන්න ඕනේ. ඒකට කොහොමද කරගන්නේ කියන එක ගැන තාම හරියට අදහසක් නැහැ. මොනවා හරි රැට කැමරා මොනවද හදන්න ඕනේ. එහෙමත් හදලා ලෑස්ති කරගන්න ඕනේ. හරි දැනට මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා පොඩ්ඩක් අප්ලෝඩ් කරලා ලෑස්ති කරගන්න. ඒ ටික කරලා මම යනවා කිල්ස් එකට. සාහපොඩි කඩවල වලට පොඩ්ඩක් ගිහිල්ලා මම ගන්න දේවල් ටිකක් තියෙනවා ඒක බලලා අරගෙන හවස එන්න කලින් කරගන්න ඕනේ. චුට්ටක් රෑ වෙනවා එයා. ඉතින් බලමු මම මොනවද කරන්න කියලා. ඔන්න මම දැන් යන්න තමයි හදන්නේ. චූටි ලිස්ට් එකක් හදාගත්තා. දැන් චූටි කඩවල් කීපයකට ගිහිල්ලා ඊට පස්සේ කීල්ස් එකට යනවා. මොකද සමහර දේවල් කීල්ස් එකේ චුට්ටක් ගන්නම්. ඒ හන්ද මම හිතුවේ පොඩ්ඩක් එළියේ කඩවල් චුට්ටක් බලලා කීල්ස් එකට යන්න නැති දේවල් ටික බලන්න. එහෙනම් අපි ගිහින් හම්බෙමු. මම කීල්ස් එකේදී වැඩි රෙකෝඩ් කළේ නැහැ. එකක් මියුසික් ප්ලේ වෙනවා සහ මට ටිකක් පරක්කුත් වෙලා තිබුණේ ඉක්මනට බඩු ගන්න ඕන නිසා මම මෙතනදී බ්‍රවුනි එකකට සහ ෆලුඩා එකකට බඩු ගත්තා. ගෙදර ආව ගමන් මුලින්ම කරේ බරවණි එක හදලා බේක් වෙන්න දාපු එක. මේක හරීම ශනික මිශ්‍රණයක්. ඒ හන්දා ඇත්තට ලොකුවට මහන්සි වෙන්න ඕන උනේ නැහැ මේක හදාගන්න. මේ වෙනකොට මම ෆලුඩා එක හදලා දාලා ඉවරයි. වෙලාව මදි වෙන නිසා මම ටට්ටක් ගාලා ඒ ටික කරගත්තා. මෙල්ටඩ් බටර් වලට වතුර මේසෙන්දී 6මාරක් 7කට ප්‍රමාණයක් බිත්තර දෙකක් එක්ක පොඩ මික්ස් කරලා තමයි මම බ්‍රවුනි මික්ස්චර් එක හදාගත්තේ. විශේෂයෙන් කේක් එකක් වෙනුවෙන් බ්‍රවුනි එකක් හදන්න මම හිතුවේ හස්බන්ඩ් මේ ටිකේම මගෙන් බ්‍රවුනි ඉල්ල තමයි හිටියේ. බ්‍රවුනියක් හදන්න ඕනේ. එහෙම කීකී තමයි හිටියේ. ඉතින් මේ හන්ද මම හිතුවා මේ වෙලාවේ එයාගේ ආසාව ඉෂ්ට කරන්න ඕනේ කියලා. මම දැන් කඩේට ගිහිල්ලා මේ අවශ්‍ය බඩු ටික අරගෙන ආවා. හැමදේම මට ඕන විදියට ගන්න හම්බුනේ නෑ. හැබැයි දේවල් කීපයක් ගත්තා. ටට්ටක් ගාලා දැන් ඉක්මනටම සරස ගන්න ඕනේ. මොකද දැන් චුට්ටක් ක්ලාස් එකේ වෙන ළඟයි. ඒ කියන්නේ මට පොඩි පැයක වගේ කාලයක් තමයි දැන් තියෙන්නේ. එහෙනම් අපි ඉක්මනටම සරස ගමු. ඒ වගේම කියන්න ඕනේ මම දැන් මේ වෙනකොට ටට්ටක් ගාලා ආපු ගමන්ම ෆලුඩා එක හදාගත්තා. ඒ වගේම බ්‍රවුනි එකක් හදාගත්තා. මම කේක් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මම හදන්නේ බ්‍රවුනි එකක්. ඒක මම ටක් ගාලා බේක් කරන්න දාගත්තා oven එකට. ඊට පස්සේ සරසලා ඊට පස්සේ රැට පොඩි මොනවාරි දෙයක් හදනවා. ඒක තාම ලෑස්ති කරේ නැහැ. ඉක්මනට කරන්න ඕන වැඩ ටික තමයි මම ටට්ටක් ගාලා කරේ. දැන්
සරසන තැන ඉස්සරවම ක්ලීන් කරගෙන සරස ගන්න තමයි මම හදන්නේ. එහෙනම් ඉක්මනට සරසගමු. මෙතන තමයි මම ඩෙකොරේට් කරගන්න තැන ඉක්මනට පිරිසිදු කරලා ඩෙකොරේට් කරගන්න තමයි හදන්නේ. මේ දේවල් තමයි මම සරස ගන්න ගත්තේ. මුලින් මට එයාට ගිෆ්ට් එකක් ගන්න ඕන කියලා ප්ලෑන් එකක් තිබුණේ නැහැ. හැබැයි මම කීල්ස් එකට ගිය වෙලාවේ එයාට පුංචි දෙයක් ගත්තා. ලොකු දෙයක් නන් නෙමෙයි. දැන් මම මේක ඉක්මනින් රැප් කරගන්නවා. හැබැයි මට ඒක එයාට රැප් කරන්න රැපින් පේපර්ස් ගන්න බැරි වුණා. ගෙදර තියෙන ටිකක් ආගෙන තමයි මම රැප් කරගන්නේ. හරි අපි ඉක්මනින්ම ඩෙකොරේට් කරන වැඩේ පටන් ගමු. මම දැන් ගොඩාක් දුරට සරසලා තියෙන්නේ. දැන් හස්බන්ඩ් ළඟ එන ගමන් දැන් ටුට්ටක් කලබල වැඩි. එහෙනම් මට ටට්ටක් ගාලා මේ සරසගත්ත නිසා මට ගොඩාක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඒක කමන්නේ. දැන් ගොඩක් දුරට සරසලා තියෙන්නේ. දැන් යා ඉන්නත් ළඟ නිසා ටට්ටක් ගාලා ඉතුරු ටිකත් මම පිළිවෙලක් කරගන්නවා. කියලා කට ගන්න ඕනේ නෑ. එයා ඉක්මනින්ම ඇවිත් හරිම ටයර්ඩ් වෙලා ඉන්නේ මේ වෙලාවේ පැය ගාණක් හිටගෙන ඉඳලා කතා කරලා ගොඩාක් මහන්සියෙන් ඉන්නේ. එයාගේ මූඩ් එක දැක්කහම තේරෙයි එයා ගොඩාක් මහන්සිලා ඉන්නේ. එයා රිෆ්‍රෙෂ් වෙලා එනහන් අපි කතා කරමු. මම මුලින්ම කිව්වානේ මම රැට මොන හරි කෑමක් හදන්න හිතාගෙන ඉන්නවා කියලා. හැබැයි ඒක හදන්න උනේ නැහැ. එයා කෑම ඕඩර් කරන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ මම හිතුවා ඒක පහුවදා රැට හදන්න. මම ඒ වීඩියෝ එකත් මේකට ඇඩ් කළා. මම රැට හැදුවේ බිරියානි එක. බිරියානි එක හැදුන විදිය මේ වීඩියෝ එක අවසානයේට තියෙනවා.
Hmm. ශෑම්ප කතික බලන්න ඉතින්.